අයිබෝවන් සුබ දවසක් Youth Chat YouTube නාලිකාව නරඹන ඔබ සියලු දෙනාටම. අද අපිට සුවිශේෂී දවසක්. ශ්‍රී කල්යාණ ධර්ම විද්‍යාලයේ ප්‍රධානාචාර්යතුමා ඇතුළු ගුරු භවතුන්ගේ ඉල්ලීමකට වාර්ෂික අධ්‍යාපන චාරිකාව ආවරණය කරන්නයි අපේ මේ සූදානම. ඉතින් ලස්සන දවස් ගානක මතකයක් අරගෙන ඕගොල්ලන්ගේ ආලින්දයට එන්න. ඉතින් එන්නකෝ පුංචි දුවා දරුවන් කොහොමද අපිත් එක්ක මේ ලස්සන චාරිකාවට සම්බන්ධ වෙන්නේ කියලා බලන්න. හැමෝටම good morning. ඉතින් අද අපි හැමෝම බලාපොරොත්තු වෙමින් ඉන්න අවස්ථාවකට තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි හැමෝම දැන් මේ වෙලාවේ නොයිවසිල්ලෙන් ඉන්නේ. අපි වගේම අපේ ගුරුවරු හැමෝම පුදුම ඒ කියන්නේ ඉවසිල්ලක් නෑ අපි හැමෝටම මොකද්ද කියලා බලනවා ඇති නේද? ඉතින් ඔව් අද තමයි අපේ දහම් පාසලේ ට්‍රිප් එක යන දවස. ඉතින් අපි හැමෝම බලාගෙන ඉන්නේ අපේ මේ ට්‍රිප් එක කොයි වෙලාවටද පටන් ගන්න කියලා. ඉතින් හැමෝම දැන් මෙතන ඉන්න හැමෝම වගේ ඉවසිල්ලක් නැතුව තමයි ඉන්නේ. ඉතින් හැමෝම එකතු වෙලා ඉන්න අපිත් එක්ක මම ඔයාලට පටන් ගන්න තැන ඉඳලා අවසාන වෙන තෙක්ම අපේ දහම් පාසලේ මේ ට්‍රිප් එක ගැන විස්තර අරන් එන්න. ඉතින් දැනට මම සමුගන්නවා. හරි පුංචි යාළුවනේ ඉන්න ඔන්න ඉතින් ඉස්සෙල්ලාම අපේ බලන ස්ථානයට තමයි ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේන පිටිපස්සේ මොකද්ද පේන්නේ කියලා. මේ තමයි රාවණ ඇල්ල. ඉතින් රාවණ ඇල්ලට අපි ආවේ ඉස්සෙල්ලා. ඉතින් හරිම ලස්සනයි මේ ඇල්ල පේනවනේ. දැන් මේ වෙලාවේ වහිනවා මෙතනට. ඉතින් ඇත්තටම මේ ඇල්ල හරිම වේගෙන් තමයි ගලන්නේ. ඒත් පුංචි යාළුවනේ හරිම ලස්සනයි. මේ පරිසරය ගත්තම හරිම නිස්කලංක. ඒ වගේ මේ වැහි පොද වැටෙන ඒ වගේ පරිසරයක ඉන්න ලැබීම ඇත්තටම ගොඩක් සතුටුයි. ඉතින් පුංචි යාළුවනේ මේ රාවණ ඇල්ල ගැන කතා කරොත් රාවණ ඇල්ල කියන්නේ අපි ඔයාලා අහලා ඇති සමහර විට රාවණ රජුව ගැන. ඉතින් රාවණ රජුව සීතා දේවිය මේ රාවණ ඇල්ල පිටිපස්සේ තමයි සංගවලා තියෙන්නේ කියලා කතාවක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි පුංචි යාළුවනේ පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. ඔයාලා මේ රාවණ ඇල්ල බලන්න එනවා නම් මේ පරිසරයේ දැන් අපි එනකොට දැක්කා තැන තැන කුණු කසල දාලා තියෙනවා. ඉතින් කරුණාකරලා ඒ වගේ දේවල් දාන්න නැතුව මේ පරිසරය ආරක්ෂා කරගන්න. ඒ වගේම මේ වන භූමිය ආරක්ෂා කරගන්න. මොකද මේව තමයි අපේ අනාගත පරම්පරාවට අවශ්‍ය වෙන්නේ. ඉතින් පුංචි යාළුවනේ අපි දැන් අපේ හැමෝම දැන් හරිම එක්සයිට් වෙලා තියෙන්නේ. මොකද මේක හරිම ලස්සනයි. ඒ හින්දා ඉතින් මේ වෙලාවේ වහිනවා. ඇත්තට මේ පරිසරය හරිම ෂෝක්. ඉතින් අපි දැන් මේ පරිසරයේ සුන්දරත්වය විඳලා ආයි අපේ ඊළඟ නවාතැනට එනකන් පුංචි යාළුවෝ හැමෝම රැඳිලා ඉන්නවනේ අපිත් එක්ක. හරි පුංචි යාළුවනේ අපි දැන් රාවණ ඇල්ල බලලා ඒ පැත්තෙම ආයි එන්නේ රාවණ රජමහා විහාරයට. ඉතින් රාවණ රජමහා විහාරයේ තියෙන ඓතිහාසික සිදුවීම් ඒ වගේම ඓතිහාසික ස්ථාන පිළිබඳව මම ඔයාලට රාවණ රජමහා විහාරයට ගියාට පස්සේ කියලා දෙන්නම්. ගුහාව තියෙනවා. අපි අතරින් අතුලට යන තියෙන ගුහාව. මේ පන්සල ගත්තොත් අර වළංගම්බා රජුරෝ අපි අහලා තියෙන කාලයක් තැන් වල ගියා කියලා. එතකොට මේ එයා ඉන්න අතරේ ලෙන් ආශ්‍රිතව එයා ඒ ලෙන් වල විහාරෙ ඉදි කරා ඉන්නකොට. ඒ වගේ ඉදි කරපු ලෙන් විහාරයක් තමයි මෙතන තියෙන්නේ. ඒ ලෙන් විහාරය රාවණ සන්නස කියලා සන්නස්පතකින් මේ අවට ගම්දනව් ටික දීලා පවර්ලා දීලා තියෙනවා මේක නඩත්තු කරගෙන යන්නේ. එතකොට මේකේ පොඩි
විහාරයක් තියෙන ලෙනේ කටාරම් කොටලා තියෙනවා බලන්න පුළුවන් වතුර ඇතුළට යන්නේ නැති වෙන්න. දැන් මාස 7කට විතර කලින් ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා මේක. ඒ ඉස්සරහා කොටසක් අලුතෙන් හදලා තියෙනවා. එතකොට මේක ඇතුළට ගියාම අපිට බලා ගන්න පුළුවන් ලෙන් විහාරවල ප්‍රධානම අංගය තමයි සැතපෙන පිළිමය. ලෙන් විහාර උස නැති නිසා සැතපෙන පිළිම තමයි නිර්මාණය කරන්න පුළුවන්. ඒක තමයි ලොකුම එක. මේකේ සැතපෙන පිළිමයක් ඒ වගේ ලස්සන එකක් බලන්න පුළුවන්. එතකොට ඒ සිවුරේ රැලි නූල් භාවිතා කළේ හැඩතල හදපු රැලි ක්‍රමයක් තමයි බලන්න පුළුවන්. ඔයාලා ගිහින් බලන්නේ බුදු රූපවල රැලි හදිලා තියෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ඊට අමතරව මේකේ ඇතුලේ විශේෂත්වයක් තියෙනවා. තාම මේකේ හිටි පිළිමයක් තියෙනවා. හිටි පිළිම සාමාන්‍යයෙන් ඔයාලා ගිහින් බලන්න මෙන්න මේ හරියෙන් උඩට වගේ තියෙන හිටි පිළිමයක් තියෙනවා. සාමාන්‍ය ලෙන් විහාර ඇතුලේ හිටි පිළිම හදන්නේ නැහැ. ඒක ගොඩක් කලාතුරකින් තමයි දකින්න හම්බ වෙන්නේ. එහෙම එකක් මෙතන දකින්න හම්බ වෙනවා. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනෝනේ මකර තොරන් හදලා තියෙනවා. මකර තොරණක් හදන්නේ සාමාන්‍යයෙන් පන්සලක් ඇතුළට යනකොට. ඒකේ අර්ථය තමයි ඒක ඇතුළට ගියාම මේක ගොඩක් නිර්මාණ දැක්කම අපි අර හූල් වෙනවා කියලා කියනෝනේ. අපිට ඒව ආස හිතනවා ලස්සනයි කියලා කියනකොට ඒ දොස් මකන්න තමයි ඉස්සරහින්ම මකර තොරණක් හදන්නේ. එතකොට මේ මකරුන් විසින් ඒ තියෙන දේවල් ගිල ගන්නවා කියලා මතයක් තියෙනවා. ඒක තමයි ඕක ඉස්සරහට එන්න හේතුව. හැබැයි මේ පන්සලේ විශේෂත්වයක් තියෙනවා මේ ගුහාව ඇතුලේ තමයි මකර තොරණ තියෙන්නේ. මකර තොරන් දෙකක් තියෙනවා ආකාර දෙකකින්. මේකේ තියෙන මකර තොරණත් ආකාර දෙකකින් දකින්න පුළුවන්. එකක තියෙනවා ඔයාලට දිව්‍ය විමානයක්. ඔය දිව්‍ය ලෝක විමානයක් පෙන්නන කොට මකර තොරණක කොටසකුත් ඕක ඇතුලේ තියෙනවා. එතකොට නුවර කලාව නුවර යුගයට අයත් මහ නුවර යුගයට අයත් කලා ශිල්ප වලට ඒව තමයි මේක බලන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේ උඩ විචිත්‍රවත් විදියට නෙළුම් මල් වලින් හැඩ කරපු නෙළුම් මල් චිත්‍ර දාලා හැඩ කරපු එකක් තියෙනවා. සහ විවිධ ওই ජ්‍යාමිතික හැඩතල දාපු කරපු කොටසකුත් තියෙනවා. ওই ටික තමයි අපිට මෙතන විශේෂයෙන්ම බලන්න හම්බ වෙන්නේ. ඒ ටික ওই කියපු කාරණා ගිහිල්ලා මේක ඇතුලේ එහෙම තියෙනවද කියලා බලලා හොඳට අධ්‍යයනය කරන්න.
යාළුවනේ අපේ මීට කලින් බැලුවනේ දැන් රාවණා රජ මහා විහාරය. දැන් බලන්න යන්නේ නයිනාච්. ඉතින් හැමෝම අපිත් එක්ක එකතු වෙන නයිනාච් බලන්න යන්නත්. හරි ඔන්න ඉතින් අපි නයිනාච් වලට ආවා. නයිනාච් එහෙම නැත්නම් ආරුක්කු 9 පාලම. එහෙමත් නැත්නම් දෙමෝදර පාලම. ඒ වගේම මේ ගොටුවල ජනතාව කියන්නේ ගොටුවල පාලම කියලා. ඉතින් මේ ගොටුවල පාලම සකස් කරන්නේ 1913ත් 1917ත් කියන වර්ෂවලදී. ඒ වගේම තමයි පුංචි යාළුවනේ මේ ගොටුවල පාලම හදන්නේ එංගලන්ත ජාතික ඉංජිනේරුවන්. ඒ වගේම තමයි එංගලන්ත ජාතික ඉංජිනේරුවන් මේකට ප්‍රධාන මූලිකත්වය දැරුවත් ශ්‍රී ලාංකික ජනතාව තමයි මේ නයිනාච් හදන්නේ. ඉතින් මේ ශ්‍රී ලාංකික ජනතාවගේ දහඩිය ලේ කඳුළු වලින් තමයි මේ නයිනාච් හැදිලා තියෙන්නේ. ඉතින් අපිට මේ අද ලස්සනට පේන නයිනාච් වලට බොහෝ මිනිසුන් එයාලගේ ජීවිත කැප කරනවා. ඒ වගේම එයාලා බොහෝ දුක් විඳිනවා. ඒ වගේම තමයි පුංචි යාළුවනේ මේ නයිනාච් දැන් වර්තමානයේ වන විට විදේශිකයන්ගේ වගේම දේශීය අයගේ ගොඩාක් ආදරයට ලක්වෙච්ච හරිම ලස්සන ප්‍රදේශයක්. ඉතින් පුංචි යාළුවන්ගේ පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. දැන් අපි මේ වගේ තැනකට ආවට පස්සේ අපි ගේන කොළ, ටොෆි කොළ, පොලිතින්, බෝතල් ඒවා හැමතැනම දාලා යන්න එපා. මොකද මේ නයිනාච් වගේ ප්‍රදේශ අපේ අනාගත පරපුරටත් අරන් යනවා. ඉතින් පුංචි යාළුවන්ගෙන් ඉල්ලීමක් කරන ගමන් යාළුවනේ මම ඊළඟ තැනදී ඔයාලව හම්බ වෙන්න බලාපොරොත්තු වෙන අද දැනට සමුගන්නවා. හරි ඉතින් පුංචි යාළුවනේ අපි නයිනාචුත් බලලා දැන් ආවේ කුඹල්වෙල මහමෙවුනා අසපුවට. ඉතින් ඇත්තටම කිව්වොත් ගොඩාක් දුෂ්කර ගමනකට පස්සේ තමයි අපි මේ කුඹල්වෙල මහමෙවුනා අසපුවට එන්නේ. අපිට කොච්චර මහන්සි වුණත් මේ තැන දැක්කට පස්සේ මේ මහන්සිය කොහෙන් ගියාද නෑ. ඇත්තටම හරිම ලස්සන. ඒ වගේම හරිම නිස්කලංක. අර හරියට ඒ කියන්නේ හිත සංසුන් වෙන හරිම ලස්සන ස්ථානයක්. ඉතින් ඔයාලටත් බලන්න එන්න පුළුවන් කුඹල්වෙල ආවට පස්සේ. ඉතින් බලන්න කොච්චර ලස්සන ප්‍රදේශයක්ද කියලා. ඉතින් ආයි ඊළඟ තැනින් අපි හමු වෙන බලාපොරොත්තුෙන් දැනට මම සමුගන්නවා.
හරි පුංචි යාළුවනේ අපි කුඹල්වල පන්සලටත් ගිහිල්ලා දැන් ආවේ දෝව රජමහා විහාරයට. ඉතින් දෝව රජමහා විහාරය කියන්නේ වසර 2100ක් තරම් පැරණි වලගම්බා රජ සමයේ වලගම්බා රජු විසින් කරවන ලද පන්සලක්. ඉතින් පුංචි යාළුවනේ හරිම ලස්සනයි. ඒ වගේම තමයි මේ අපේ රටට ඇත්තටම ගොඩක් ලොකු සම්පතක්. අපේ රටේ අනාගතේ අපේ රටේ සංස්කෘතිය ගැන කියවෙන දේවල් තමයි මේවා. ඉතින් මේ හැමදේම ආරක්ෂා කරන්න ඕන අපිමයි. ඒ වගේම තමයි මේ දේවල් අපි අපේ අනාගත පරපුරටත් රැගෙන යන්න ඕනේ නේද? ඉතින් අපි ඒවත් අපේ හිතට අරගෙන අපේ ඊළඟ ස්ථානය බලන්න යමු. ඉතින් පුංචි යාළුවනේ අදට අපි මේ අපේ චාරිකාවේ පළවෙනි දිනය මෙහෙම අවසන් කරනවා. හෙට උදේ ඉඳලා ආයිත් ලස්සන ස්ථාන ඒ වගේම පූජනීය ස්ථානවල තොරතුරු ගොඩාරියක් කරන් මම ඔයාලව හම්බ වෙනවා. ඉතින් අදට ඉවසගෙන ඉන්න හෙට උදේට සුපුරුදු පරිදි මම ඔයාලගේ ගෙදරට එනවා. සුබ උදෑසන පුංචි යාළුවනේ. ඔන්න ඉතින් අපේ චාරිකාවේ දෙවනි දවස් තමයි මේ ගත වෙන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම ආවේ මහියංගන රජමහා විහාරයට. මහියංගන රජමහා විහාරය ගැන කිව්වොත් බුදුරජාණන් වහන්සේ උතුම් වූ බුද්ධත්වයේ ලැබලා 9 වෙනි මාස තමයි මේ ලංකාවට වැඩම කරන්නේ. ඉතින් ලංකාවේ මහියංගනයට තමයි බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේ. ඉතින් මහියංගනයේදී යක්ෂයන් දමනය කරලා ඒ වගේම තමයි සුමන සමන් දෙවියන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මය අසලා සෝවාන් ඵලයට පත් වෙන. ඒ වගේම තවත් එක් විශේෂ දෙයක් තියෙනවා. මේ මහියංගන චෛත්‍ය තමයි බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේ තැන්පත් කරලා තියෙන්නේ. ඉතින් මේක තමයි මහියංගන රජමහා විහාරයේ තියෙන විශේෂ වැදගත්කම. ඉතින් දැන් අපි තව ටිකකින් මහියංගන රජමහා විහාරයත් බලලා ආයි තව තැනකින් සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙමින් දැනට මම සමුගන්නවා. මෙයා මැරුණේ 1998 මැයි මාසේ 29 වයසේ 10යි. පෙට්ටිය හැදුවේ හිස්ගස්වල පොතේ දැන් එම්බාම් කරන්නේ බෙහෙත් බලාතු වලින් 15ක් තිබ්බා මාර්ගයේ. ලක්ෂ 30ක් විතර ආවාසයක බලන්න. එතකොට මේක 1983 ගන්ධා 7ක් අයින් කරනවා මහවැලි ව්‍යාපාරය. කිලෝමීටර් 40ක් දුරින් ඉන්නේ කට්ටිය. එනන්නේ කව දෙහත් අකන්ඩි කිරාන්විල කොට රාජ්‍යින්ද අගල ඒ වගේ.
ඉතින් කැලේ තියෙන මේක මාත්‍රා වන උද්‍යානය ඇතුලේ ඉන්නේ පවුල් 10යි. රජයත් එක්ක නඩු කියලා සටන් කරලා මේක ඇතුලේ ඉන්නේ මේ දිසාවේ. මේක මාත්‍රා වන උද්‍යානය. එයා ගියේම නැහැ කලින් බලෙන් ඉන්නේ මේක. ඒකට ඔයාලා ආපුජාය තමයි දඹාල වත්‍යාය ගුරුකුල නිදාංගලය කියලා ගල් හතරක් තියෙනවා. පවුල් 465 තියෙනවා සෙනග ඉන්නවා 5000ක්. ලංකාවේ ආදිවාසී ඉන්නවා දිස්ත්‍රික්ක 6ක. බදුල්ල දිස්ත්‍රික්කයේ අම්පාර දිස්ත්‍රික්කයේ මොණරාගල් දිස්ත්‍රික්කයේ මඩකල්ප දිස්ත්‍රික්කයේ පොළොන්නරුව තිරිකුණාමල්. දැන් 62ක් තියෙනවා රස්ත 6ක් විතර ඉන්නවා ඔක්කොම. මේ ඉන්නේ 6 වෙනි නායකතුමා දැන් ඉන්නේ මෙයාගේ පුතා. විසිකීර්ති වනස්පති ඌරුවර්ගයේ වන්නිලට නම 7 වෙනි නායකතුමා. පරම්පරාවට තමයි නායකකම හම්බෙන්නේ. ඒකෝ මේ පරම්පරාවට ආවදින් දැන්ට අවුරුදු 48000කට උඩ ඉඳලා යන පරම්පරාව. ඉතින් රජුරන් පැවතන කට්ටිය නෙවෙයි ආදිවාසී. ඒකට කලින් ඉඳලා පැවතන කට්ටිය. 83 කලින් හිටියා ගස් බැලවල ගල් බැලවල කැලෙම තමයි ජීවත් වුනේ. බඩිරුම් තරප කොරාන් තරප දඩමාක් මේ පැණි කටවල ගොනල හිරතල ඔවා තමයි ඒ කාලේ කෑවේ. ඉස්සර හිටියා දවුටා බුරුඳා මිලලා කහිරා කදිරා කළුඅප්පු වලස්සප්පු අරකොර අප්පු කියලා හිටු වැද්දෝ හරි දරුණු මිනිහු. යන්තර මන්තර ගුරුකම් වලින් හරි දරුණු ඒකයි. අදහන්නේ යක්කු දෙවියෝ න්යායක්කු ගස් ගල් හෙල් කඳු තමයි අදහන්නේ. මේ රටේ දිවිලා තියෙන යක්ෂ දේව නාග රාස ගෝත්‍ර 4ක්. මේ යක්ෂ ගෝත්‍රේ රාස ගෝත්‍රේ නාග ගෝත්‍රේ මේ තමයි ආදිවාසී. එන්නේ තමයි යන්තර මන්තර ගුරුකම් ඒ විදිහටම තියෙන්නේ. වලහ ගෙන්න ගන්නවා මන්ත්‍ර බලන අරන් පිටට මතුවලා පස්සේ ගස් ගල් වල ඇනලා දාලා මරලා දාලා යනවා. ඒ වගේ ගුරුකම් ඔය තිබ්බා ඒ කාලේ. ඒවා දුන්නේ නැහැ කාටවත්. බලගත් දේවල්. දැන් මේ ඉන්නේ මේ 6 වෙනි නායකතුමා දැන් ඉන්නේ මෙයාගේ පුතා. ඌරුවර්ගයේ විසිකීර්ති වනස්පති ඌරුවර්ගයේ වන්නිලට. හරි ඉතින් පුංචි යාළුවනේ අපි දැන් මේ වැඩි ගම්මානට ඇවිල්ලා ඉන්නේ. අපිට මේ පිළිබඳ විස්තර කියන්න මාම කෙනෙක් එකතු වෙලා ඉන්නවා. ඉතින් මාමගේ නම මොකද්ද? මේ ගුණපාල. ගුණපාල මාමේ අපිට පොඩ්ඩක් විස්තර කියන්නකෝ මේ වැඩි ගම්මානය ගැන කවද්ද හැදුනේ? එතකොට මේ ඔයාලගේ ගැන දැන් මේක ඉස්සලා මුල් ආරම්භය නම් දැන්ට අවුරුදු 48000කට උඩ ඉඳලා එන පරම්පරාවක්. මේ පරම්පරාව මේ විජය රජුරන් පැවතන කට්ටිය නෙවෙයි. ඊට පස්සේ 83න් පස්සේ පොඩ්ඩක් මේක වෙනස් වෙලා තියෙනවා. මේකේ 1983 ගන්ධා 7ක් අයින් කරවුවා මහවැලි ව්‍යාපාරයට. ඒගොල්ලෝ ඉන්නේ කිලෝමීටර් 40ක් දුර. ඔය හේනනගල් දෙයත්ත කන්දි ගිරාඳුරු කොට රජකින්ද අගලෝ ඒ වගේ. දැන් මේක තිසාමී ඉන්නේ මේ කැලෙන් රජයත් එක්ක නඩු කියලා මේක ඇතුලේ ඉන්නේ පවුල් 10යි. මේක මාන්ද්‍රා වන උද්‍යානයක්. ඒතකොට මෙතන 70ක් දුර තියෙනවා දඹාන වතියාය ගුරුකුඹර ලිංගාංගලයාය ජලකම් 4ක් පවුල් 465ක් ඉන්නවා. සෙනග ඉන්නවා 5000ක්. ලංකාවේ ආදිවාසී ඉන්නවා දිස්ත්‍රික්ක 6ක. බදුල්ල දිස්ත්‍රික්කයේ අම්පාර දිස්ත්‍රික්කයේ මොණරාගල් දිස්ත්‍රික්කයේ මඩකල්ප දිස්ත්‍රික්කයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තිරිකුණාමල් දිස්ත්‍රික්කයේ ඔය දිස්ත්‍රික්ක 6 ගම් 62ක් තියෙනවා. ලස්ස 5ක් විතර ඉන්නවා ලංකාවේ ආදිවාසී දැන්ට. ඒකට හිටපු නායකතුමා තිසාමී 6 වෙනි නායකතුමා දැන් ඉන්නේ යාගේ පුතා නම විසිකීර්ති වනස්පති ඌරුවර්ගයේ වන්නිලත්. තාත්තයන් පුතා තමයි මේ නායකකම හම්බෙන්නේ පරම්පරාව. ඒකට 83ට කලින් ගස් බැන වෙලා හිටියා ගල් බැන වෙලා හිටියා කැලෙම තමයි ජීවත් වුනේ. බඩිරුම් තලප කුරාන් තලප දඩමත් මේ පැණි කටුවල ගොනල හිරතල කැලේ තියෙන ගඩාගෙඩි කැලේ තියෙන පොතු වර්ගයේම තමයි බුලත් පිට කෑවේ. ඒ පොතු නම් තාමත් කනවා ඉතුරු දේවල් වලට යන්න දෙන්නේ කැලේ ගින් ආවුන 50000යි ලස්සයි දඩේ. ඉතින් ওই දවුටා බුරුඳා මිලලා කහිරා කදිරා කළුඅප්පු වලස්සප්පු අලකොළප්පු කියලා හිටිය ආදිවාසී ඉස්සර. ඔයගොල්ලෝ තිබ්බේ ඔයගොල්ලෝ අතරේ හිටියේ මේ යක්කුන්නේ බලෙන් තමයි යන්තර මන්තර ගුරුකම් තමයි ඒවා තිබ්බේ. තාමත් ඒ ඇදහිලි ඒ විදිහටම ගෙනියනවා. නායකෝ මඩුව නටනවා තාහත් මේ තියනවා ඒ වගේ තවත් එක කිරිගොල්ලේ කිරියම්මා දෙයිගොල්ලේ කිරියම්මා කුකුරා පොල් කිරියම්මා ඒ වගේ තොවිල් නටනවා තාමත් ඒ ඇදහිලි ඒ විදිහටම ගෙනියනවා. ඔය පරම්පරාවේ විදිහට. හොඳයි. පුංචි යාළුවනේ ඔයාලට ගොඩක් හොඳ විස්තරයක් දැනගන්න පුළුවන් වුණා අපේ ගුණපාල මාමගේ. ඉතින් ආයෙත් තවත් ලස්සන ස්ථානයකින් හමු වෙන බලාපොරොත්තුෙන් දැනට මම සමුගන්නවා.
ඔන්න ඉතින් පුංචි යාළුවනේ අපි දැන් ඇවිල්ලා තියෙන්නේ සොරබොර වැව ළඟට. ඉතින් එක පැත්තකින් ලස්සන වෙල්ලේ ආයක්, තවත් පැත්තකින් ලස්සන බිම් තැන්නේ මුහුද, ඒ වගේම ලස්සනට කඳු වැටියකින් වට වෙලා තියෙන පරිසරය හරිම ලස්සනයි. ඉතින් පුංචි යාළුවොත් අනිවාර්යෙන් මෙන්න සොරබොර වැව බලන්න, ඒ පරිසරය විඳින්න. ඉතින් පුංචි යාළුවනේ දවස් 2ක මේ චාරිකාව මෙතනින් නිමා වෙනවා. ඉතින් ඔයාලා හැමෝම අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. ඒ වගේම ආයිත් දවසක මේ වගේ ලස්සන චාරිකාවක මතකයන් ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තුෙන් අදට මම සමුගන්නවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. දැනුම සතුට විනෝදය පිරි දවස් 2ක් අන්න ඒ විදිහට නිමා වුණා. පුංචි දරුවනේ ඕගොල්ලන්ට අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඔයාලගේ දක්ෂතා මුළු රටටම පෙන්වන්න අවස්ථාවක් තියෙනවා. ඕගොල්ලෝ දන්නවනේ සදහම් තරු සජීවී වැඩසටහන අපේ නාලිකාවෙන් විකාශනය වෙනවා කියලා. පහුගිය සති ටිකේ ශ්‍රී කල්යාණ ධර්ම විද්‍යාලයේ පුංචි දුවා දරුවන් තමයි අපේ නාලිකාවත් එක්ක එකතු වෙලා එයාලගේ දක්ෂතා ඉදිරිපත් කළේ. ඔන්න ඔයගොල්ලන්ට අවස්ථාව තියෙනවා ඉදිරි සතිවල අපිත් එක්ක එකතු වෙලා ඔයාලගේ දක්ෂතා සදහම්තර වැඩසටහනත් එක්ක මුළු ලෝකෙටම පෙන්වන්න. පුංචි දරුවනේ, ඕගොල්ලෝගේ දහම් පාසලේ මාධ්‍ය ඒකකයක් තියෙනවා නම් අපිට කතා කරන්න. මාධ්‍ය ඒකකයක් නැති වුණත් අපි ඔයගොල්ලන්ට සහාය වෙන්නම්. ලස්සනට නිවේදනය කරන්න, ජාතක කතා කියන්න, ඒ වගේම කවි සින්දු කියන්න පුළුවන් චූටි දක්ෂයෝ ඉන්නවනම් පහතින් කමෙන්ට් එකක් දාන්න. දහම් පාසලේ නම ඒ වගේම ඕගොල්ලෝ සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයකුත් එක්කම පහතින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඔන්න ලබන සතියේ youth chat අපේ YouTube නාලිකාවත් එක්ක සදහම්තරු සජීවී වැඩසටහනට එකතු වෙන්නේ ශ්‍රී කල්යාණ ධර්ම විද්‍යාලයේ පුංචි දුවා දරුවන්. එහෙනම් ඔයාලා ඒ වැඩසටහනත් එක්ක එකතු වෙන්න. අදට අපි ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.